එක්තරා ලස්සන ගඟක් අයිනේ තිබුණු විශාල පළතුරු ගසක ඊටමත් බුද්ධිමත් වඳුරෙක් වාසය කළා. මේ ගස රසවත් පළතුරු වලින් හැමදාම පිරීලා තිබුණා. වඳුරා ඒ පළතුරු කමින් හරීම සතුටින් සහ නිදහසේ කාලය ගත කළා. මේ ගඟේම ජීවත් වුණු හරිම සාමකාමී සහ කරුණාවන්ත ඉබ්බෙක් දවසක් මේ වඳුරාව දැක්කා. වඳුරා Taman කමින් සිටි පළතුරු කිහිපයක් ඉබ්බාටත් දුන්නා. ඒ රසවත් පළතුරු නිසාත් වඳුරාගේ කරුණාව නිසාත් ඔවුන් දෙදෙනා නොබෝ කලකින්ම හොඳම යාළුවන් බවට පත් වුණා. වඳුරා හැමදාම ගහේ තියෙන හොඳම පළතුරු ඉබ්බා වෙනුවෙන් වෙන් කරලා තැබුවා. දවසක් ඉබ්බා වඳුරාට මෙරෙම කිව්වා. යාළුවේ, ඔයා හැමදාම මට මේ පළතුරු දෙනවා. මටත් ඕනි ඔයාට උදව්වක් කරන්න. මම ඔයාව ගඟේ එහා පැත්තේ තියෙන ලස්සන තැන් බලන්න එක්කන් යන්නම්. වඳුරා මේ යෝජනාවට හරිම සතුටින් කැමති වුණා. වඳුරා ඉබ්බාගේ පිට උඩ නැගී ගඟ මැදට යන විට ඉබ්බාට තමන්ගේ කට පාලනය කරගන්න බැරි වුණා. ඔහු නොසිතාම රහසක් වඳුරාට පැවසුවා. ඒ තමයි ඉබ්බාගේ බිරිඳට වඳුරෙකුගේ හදවතක් කන්න ආසාවක් ඇති වී තිබෙන බව. මේ අනපේක්ෂිත කතාව ඇසූ වඳුරා මොහොතකට තිගැස්සුණත් ඔහු බය වී කෑ ගැසුවේ නැහැ. වඳුරා හරිම සංසොන්ම ඉබ්බාට මෙහෙම කිව්වා. අයියෝ යාළුවේ, ඔයා ඒක කලින් කියන්න එපැයි. මම මගේ හදවත ගහේ අත්තක එල්ලලානේ ආවේ. අපි ඉක්මනට ආපහු යමු ඒක අරන් එන්න. තමන්ගේ මිතුරා තමන්ව රවටන බව නොදැනුණු ඉබ්බා වඳුරාගේ කතාව විශ්වාස කරලා ආපහු ගොඩබිම දෙසට හැරුණා. ගොඩබිමට ළඟා වූ සැනින් වඳුරා ඉබ්බාගේ පිටින් පැනලා එක්ක පිම්මට ගහ උඩට නැග්ගා. ගහ උඩට ගිය වඳුරා ඉබ්බට කිව්වා, "මෝඩ යාළුවේ, හදවතක් ගහක එල්ලන්න පරුවන්ද? ඔයා මගේ යාළුකමට ද්‍රෝහී වුණා" කියලා. අප පවසන එක නොසැලකිලිමත් වචනයකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා කතා කිරීමට පෙර එහි ප්‍රතිඵලය ගැන සිතිය යුතුය. ඕනෑම භයානක අවස්ථාවකදී කලබල නොවි ඉවසීමෙන් සහ බුද්ධියෙන් වැඩ කළොත් අපිට ඕනෑම කරදරයකින් බේරෙන්න පුරුවන්.